සුබ දවසක් හැමෝටම. මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් 37ක් වගේ වෙනවා. අනිත් එක තමයි අපි ජීවත් වෙන්නේ ඝර්ම කලාපීය රටක කියලා අපි හැමෝම දන්නවා. මේ වගේ රටක ජීවත් වෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇඟ උෂ්ණ අධික බව. ඉතින් ශරීර උෂ්ණ අධික නිසා සිරුරේ පෙන්වන වෙනස්කම්, ඒවට හේතු සහ උෂ්ණ ගතිය පාලනය කරගන්න කළ හැකි දේවල් ගැන අපි අද කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනියටම අපි කතා කරන්නේ ශරීරයේ සිදුවන වෙනස්කම්. මිනිස් ශරීරයේ උෂ්ණත්වය අධික වීම නිසා ශරීරයේ විවිධ වෙනස්කම් එළියට පෙන්නුම් කරනවා. මේ අතර ශරීරයේ දැවිල්ල ඇති කරනවා, සම වේලෙන්න පටන් ගන්නවා, ඇස් දැවිල්ල ඇති කරනවා, හිසකෙස් ගැලවී යාමට පටන් ගන්නවා. හිස්සොරි ඇතිවීම, මුහුණේ කුරුලා ඇතිවීම, යටිපතුල් පැලීම, සිරුර පුරා බිබිලි දැමීම වගේ බොහෝ වෙනස්කම් අපිට බලා ගන්න පුළුවන්. දෙවැනියට තමයි අපේ ඇඟ උෂ්ණ වෙන්න බලපාන හේතු. අපේ ඇඟ උෂ්ණ අධික වෙන්න ගොඩක් හේතු තියෙනවා. මේ අතර ප්‍රධාන කිහිපයක් අපි අද කතා කරමු. පළවෙනි එක තමයි වතුර අඩුවීම. අපි දිනකට වතුර ලීටර් 2ක් 3ක් පානය කරන්න ඕනි. හොඳට වතුර බොන්නේ නැත්නම් අපේ ශරීරයේ උෂ්ණ අධික වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේක. දෙවැනි එක තමයි කායිකව සිද්ධ කරන වැඩ වැඩිවීම. දුවන එක, ජිම් යන එක සහ අපේ දවල් කාලයේ වැඩිපුර වැඩි කිරීමෙන් ඇඟේ උෂ්ණත්වය ඉහළ යනවා. තුන්වැනි එක තමයි උෂ්ණ අධික ආහාර ගැනීම. අපේ ඇඟේ උෂ්ණත්වයට බලපාන ප්‍රධානම දෙයක් තමයි අපි දිනපතා ගන්න ආහාර. මේ අතර බිලින්, සෝස්, බලමාළු, ටින් මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හරක් මස්, අන්නාසි, තක්කාලි, රාබු, විනාකිරි වගේ ආහාර උෂ්ණ අධික ආහාර වලට අයිති වෙනවා. හතරවෙනි එක තමයි තද ඇඳුම් අඳීම. ගොඩක් තද ඇඳුම් අඳින්න අද සමාජයේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. මේ නිසාවෙන් තද ඇඳුම් ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න ගොඩක්ම හේතු වෙනවා. පස්වෙනි එක තමයි කාලගුණය උණුසුම් වීම. අපි කලින් කතා කරා වගේ අපේ රට ඝර්ම කලාපීය රටක් නිසා ලංකාවේ උෂ්ණත්වය වැඩි රටක් ලෙස ගන්න පුළුවන්. මෙහිදී වැටෙන සූර්යාලෝකයේද ඉතාමත් තදින් පොළවට වැටෙන අතර බොහෝ වෙලා සූර්යාලෝකයෙන් නිරාවරණය වීමෙන් ශරීර උෂ්ණ අධික බව පෙන්වන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ශරීරයේ උෂ්ණ අධික ගතිය පාලනය කර ගැනීමට කළ හැකි දේවල්. පළවෙනි එක තමයි හොඳින් වතුර පානය කිරීම. හොඳට වතුර බොනකොට වැඩි උෂ්ණත්වය අපේ ඇඟෙන් පිට වෙලා යන අතර ශරීරය සිසිල් කරන්නත් ගොඩක් බලපානවා. දෙවෙනි එක තමයි ශරීරය සිසිල් කරන ආහාර ගැනීම. අපේ ඇඟේ උෂ්ණත්වය අඩු කර ගැනීමට උෂ්ණය අඩු කරන එහෙම නැත්නම් ඇඟ සිසිල් කරන ආහාර ගත යුතු වෙනවා. මෙහිදී නෙල්ලි පානයක් විදිහට සතියකට පාරක්වත් ගන්න පුළුවන් නම් බොහොම හොඳ සහ ගුණදායක පානයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි බෙලිමල් සහ බෙලිකටු තම්බලා බොන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. තව දෙයක් තමයි අපි හැමදාම උදේට පුරුදු වෙලා ඉන්නවා තේ කෝපි වගේ දේවල් පානය කරන්න. මේ වගේ හැමදාම උදේට තේ කෝපි වෙනුවට රණවරා කෝපයක් තම්බලා බොන්න පුළුවන් නම් ඒක අපේ ඇඟ සිසිල් කරනවා වගේම හරිම ගුණදායක පානයක්. රණවරා දළු මැල්ලුමක් විදිහට ලියලා ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පොල්පලා වගේ ශාකයක් තම්බලා ඒ වතුරත් එක්ක සීනි ටිකක් එක්ක බොන්න පුළුවන් නම් ඉතාමත් ගුණදායක පානයක්. තව ප්‍රධානම දෙයක් තමයි උදේට හිස්පඩ කොලකඳ කෝපයක් බොන්න පුළුවන් නම් ඊට වඩා ගුණදායක ඇඟ සිසිල් කරන පානයක් තවත් නම් නැහැ. ඒ වගේම තමයි ඇඟ සිසිල් කරන ආහාරයක් විදිහට දියබත් කියලා කියන්නේ පැරණි මිනිසුන් පානය කරපු ඉතා ගුණදායක පානයක්. මේ දියබත් ગેස්ට්‍රයිටිස් තියෙන අයටත් ගොඩක්ම හොඳ දෙයක්. මීට අමතරව තැඹිලි, රසකින්ද, ඉරමුසු, කොමඩු, වම්බටු, පිපිඤ්ඤා, අලු පුහුල්, කැකිරි, බාර්ලි, මීකිරි, එලකිරි, පොකුරු වදමල් වගේ දේවල් ඇඟ සිසිල් කරනවා වගේම ඉතාමත් ගුණදායකයි. තුන්වෙනි එක තමයි බීම වර්ග පානය අඩු කිරීම. සාමාන්‍යයෙන් අද වෙනකොට වෙළඳ පොලේ විවිධ රසායනික ද්‍රව්‍ය, රසකාරක දාපු පැණි බීම, සෝඩා වගේ දේවල් අධික ලෙස පවතිනවා. මේවා ආහාරයට ගැනීම අපට අවම කරගන්න පුළුවන් නම් ශරීරයේ උෂ්ණ අධික බව පාලනය කරගන්න එක බොහොම සුළු දෙයක්. හතරවෙනි එක තමයි රාත්‍රියේ හොඳ නිින්දක් ලබා ගැනීම.
සාමාන්‍යයෙන් දවල්ට නිදා ගන්න මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා. මේක ගොඩක් හොඳ පුරුද්දක් නන් නෙවෙයි. දවල්ට නිදා ගන්න එක අඩු කරලා රාත්‍රියේ හොඳ නිින්දක් ලබා ගන්නවා නම් අපිට ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි මානසික පීඩනයෙන් තොරවීම. අද වන විට මිනිසුන්ගේ ජීවන රටාවත් එක්ක මිනිස්සු ගොඩක් කාර්යබහුලයි. ඒවත් එක්ක මිනිස්සු දවස ගත කරන්නේ පීඩනයක් එක්ක. මානසික නිදහස කියන දේ ගැන හිතලා සැහැල්ලුවෙන් දවස ගත කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා ඇඟේ උෂ්ණත්වය පාලනය කරන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.